මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව කොළඹට විතරයි. පිටට ගිහිල්ලා නැහැ. ඉතින් ගමේ කොල්ලෝ ක්‍රිකට් ගහන්නේ බෝල් අපි දකින්නවනේ වෙලේ ගාවට කිල්නුච්චි එක්කෙනෙක් ලංකාවට ගහනවා. මම කියන්නේ එහෙම ග්‍රවුන්ඩ් එක ගියා නම් හොඳ නැහැ. මන්නාරම් වල එක්කෙනෙක් ගහනවද? ඒ යුද්ධෙත් එක්කනේ. නෑ එනම් මං අහන්නේ උඩරට නුවරඑළිය එක්කෙනෙක් තාම එක්කෙනෙක් බී වෙලා ඉන්නවද? බදුල්ල එක්කෙනෙක් බී වෙලා ඉන්නවද? බා කොහොමද කියන්නේ මේක රට කියලා? මේක වැරදි ආකල්පයක් මිනිස්සුන්ගේ අතරේ තියෙන්නේ. මටත් එන්න උනා කොළඹට ඇවිල්ලා තමයි ක්‍රිකට් ගහන්න පුළුවන් වුණේ. මට නුවරින් ඉඳන් ක්‍රිකට් ගන්න මගේ මේ අදහස පැහැදිලි මට. ලංකාවේ ක්‍රිකට් හැදිලා තිබ්බේ මේමයි. දැන් මේ කතා කරලා ලොකුවට කතා ගන්න වෙනවා. මේ ක්‍රිකට් වල පොර කරනවා ඔක්කොම වෙනවා. ඒ වුණාට මං කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගැන ගත්තම ඇත්තටම ඉස්කෝලවල තමයි ක්‍රිකට් තිබ්බේ. ඉස්සර ඉස්කෝල 100ක් විතර සෙල්ලම් කරා. දැන් 500ක් වෙලා. ඒකේ දියුණුවක් තියෙනවා. හැම පළාතෙම හැම ඉස්කෝලෙම ජැෆ්නාවලත් ගන්නවා, නුවරඑළියෙත් ගන්නවා, ඉස්කෝලවල ගන්නවා. රයිට්? නමුත් ඉස්කෝලවල ඉස්සර ලංකාව ටීම් එකට සෙල්ලම් කරේ අවුරුදු 19 18 දී ලංකාව ටීම් එකට ඇවිල්ලා ජොයින් වෙනවා. ඉස්කෝලෙන් තමයි තේරුවේ. මොකෝ ටැලන්ට් එක එච්චර හොඳයි. එතකොට මට දැන් මම නුවර කටුවස්සට රෙකෝඩ්ස් එකම ගත්තා ඉස්කෝලේ මට එන්න වුණා කොළඹ. ඇවිල්ලා ටැමිල් යුනියන් එකට තමයි ෆස්ට් ක්ලාස් එකට ගහන්න පුළුවන් වුණේ. එතකොට මගේ අංකල්ලා ගෙදර මට ඉතින් සල්ලි පොඩ්ඩක් තිබ්බේ හින්දා පාසුකම් තිබ්බේ හින්දා මට එන්න පුළුවන් වුණා. ඒ වගේම ගොඩක් ළමයි දක්ෂ ළමයි හිටියා ගොඩක් කට්ටිය. තව මුරලිදරලා 20ක් ඉන්න ඇති කවුද දන්නේ. ඒගොල්ලන්ට ඒ ඉස්කෝලවල සෙල්ලම් කරලා සාමාන්‍ය විදියට සෙල්ලම් කරලා දියුණු වෙන්න ඊට පස්සේ එන්න වෙනවා කොළඹට. එතකොට ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට එතන ඒගොල්ලන් නැති වෙලා යනවා. එතකොට කවදාකවත් ඔයා කියන්නේ ඕන ගමේ කොල්ලෙක් ලංකාවට ගහනවා කියන්නේ වැරදි කතාවක් මම කියන්නේ. මම කියන්නේ මේ ක්‍රිකට් ඉදිරියට අද මෙච්චර කලකිරලා මේ වෙලාවේ යන්න හේතුව මේකත් එක කාරණයක්. ඔයා දන්නවද ක්‍රිකට් බෝඩ් එකේ අවුරුද්දට කොච්චරක් වියදම් කරනවද? ඇයි ඕගොල්ලෝ ඔයලා බලන්නේ නැත්තේ ඕක? 2016 බිලියන පාමාරක් වියදම් කරනවා. බිලියන පාමාරක් කියන පොඩි කාස්තුවක්ද? ඒ කියන්නේ ලංකා ක්‍රිකට් වලට අම්බ ගන්න පුළුවන් ICC එකෙන් මිලියන 80ක් ප්‍රමාණයක් ඒගොල්ලන් ගැරන්ටීඩ් ප්‍රමාණ තියෙන වර්ල්ඩ් කප් වලින් එන්න තියෙනවා අවුරුදු 4කට. ඒ වගේම TV rights අවුරුදු 4කට $50 million විතර. ඔක්කොම 130 දැන් ගත්තොත් බිලියන 7ක් ප්‍රමාණයක් almost 124 years old. ඒක අවුරුද්දකට බලපුවාම 6 billion විතර අපිට ආදායමක් ගන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි ක්‍රිකට්.